ෆලෝස්ල 10000ක් වෙලා දවස් 3ක් යන්නත් කලින් ෆලෝස්ල 30000ක් වෙලා තියෙනවා. ඉතින් ඒකට පුංචි තෑග්ගක් දෙන්න හිතුවා. මේ බයික් එක මම ගත්ත ගානටත් වඩා අඩුවෙන් දෙනවා. මේ බයික් එක කරන්න කිසිම දෙයක් නැහැ. අඩුපාඩු ඒ කියන්නේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ. එන්ජින් 100%යි දුම දාන්නේ මුකුත්ම නැහැ. ටයර් දෙකම අලුත්. ලයිට් සේරම වැඩ. ආදම් බලපත් 2025 26 වෙනකන් තියෙනවා. ඉතින් මේ බයික් එක අන්තිම ගාන 1,25,000යි. නමුත් ෆලෝස් 30000ක් වෙච්ච එක සතුටට ඔයාලට පුංචි තෑග්ගක් විතර මේ බයික් එක රුපියල් 95000කට දෙනවා. ඉතින් මං හිතනවා මේ බයික් එක 95000කට වටිනවා කියලා. මොකද මේ බයික් එක තෙල් වැඩ කරන හොඳ බයික් එකක්. TVS බයික් එකක්, ෆස්ට් ඕනර් බයික් එකක්, ඔරිජිනල් පොත තියෙනවා. ඉතින් කිසිම අඩුපාඩුවක් නැහැ, ක්ලියර් ඩොකියුමන්ට්. මේ බයික් එක ඇත්තටම මේ බයික් එක රුපියල් 85000ක් වෙනවා. ඉතින් මේ රුපියල් 85000ක් වෙන බයික් එක හිතේ සතුටට අතිනුත් පාඩු කරගෙන ඇත්තටම අතිනුත් පාඩු කරගෙන රුපියල් 65000කට දෙනවා. ආබාධිත කෙනෙකුට නම් රුපියල් 50000කට දෙනවා. මේ බයික් එක ඇත්තටම කියනවා නම් මේ බයික් එක මේ මම ගොඩාක් දුරින් ගෙනයි ගාල්ලෙන් ගෙනයි මාර කට්ටක් කාලා ගෙනයි. ඉතින් මේකේ මං ගෙනෙද්දි ගොඩක් අඩුපාඩු තිබුණා. හැබැයි අඩුපාඩු සේරම මං හැදුවා. මොකද මම මේ අඩුපාඩු තියෙදි පාගෙන මේක ඔරිජිනල් ලොන්සින් එකක්, ආපු මඩ් ගාඩ්, ආපු සයිලන්සර් හැමදේම තියෙනවා. ඒ වගේම එන්ජින් එක මරු, එන්ජින් එක টොප්. මේ බයික් එක ඇත්තටම අඩුම දෙන්න ඕන මට වියදම් වෙච්ච ගානත් 1.25කට. නමුත් හිතේ සතුටට අතිනුත් පාඩු කරන් රුපියල් 90000කට දෙනවා. ඉතින් මේක ඇත්තටම පට්ට chance එකක්. මම හිතනවා මේ ගානට බයික් එක ගන්න හරි අමාරුයි අද කාලේ හැටියට. ඉතින් මට මගේ තරමට ඔයාලට දෙන්න පුළුවන්. ඔයාලා මට මාව ෆලෝ කරලා මේ දක්වපු ආදරේට මට කරන්න පුළුවන් පුංචිම දේක. නමුත් ඉස්සරහට මීට වඩා ලොකු දෙයක් කරන්නම්. ඉතින් සිංහයා වාහන සේල් ෆලෝ කරපු ඔයාලා හැමෝටම පට්ටම ආදරේ, හදවතින් ස්තුතියි. ජය වේවා.